කොටු ටෙලිනාට්ටේ ඉඳලා කොටු කියන කන්සෙප්ට් එක සිනමා පටයක් දක්වා ප්‍රේක්ෂක ආදරේ මත මේ විදිහට සිරස නාලිකාවත් එක්ක දිගෑරෙනවා. ඉතින් මේ මොහොතේදී ඇත්තටම කොටු ටෙලිනාට්ටයේදී කසුන්ගේ චරිතයට තිබ්බ ආදරයත් එක්ක අද කසුන් කියන චරිතය සිනමා පටය තුලත් ඉන්නවා. ඉතින් හරිම සතුටුයි. ප්‍රේක්ෂකයෝ ලබා දුන්න ආදරයට සහ මේ කොටු කියන කන්සෙප්ට් එක මේ ටෙලිනාට්ටයේ ගලා යන කන්සෙප්ට් එක මේ මිනිස්සු ආදරය කරපු විදිය සහ මිනිස්සු නරඹපු විදිය ගැන. ඉතින් මේ ඇත්තටම සිනමා කර්මාන්තයට යනවා කියන්නේ සිනමාවට යනවා කියන්නේ මේ කන්සෙප්ට් එක ඊටාම විශාල ජයග්‍රහණයක් මගේ ජීවිතේ. මගෙත් ඇත්තටම හරි සතුටු වෙනවා මට ප්‍රධාන චරිතයේ විදියට මෙම සිනමා පටේ මට දායක වෙන්න ලැබීම ගැන. මේ පිටිපස්සේ ඉන්නේ ඉතින් අපේ අධ්‍යක්ෂකතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමා මාව විශ්වාස කරලා ටෙලිනාට්‍යයට සම්බන්ධ කර ගැනීමත් මට ඇත්තටම මගේ ජීවිතයේ ගොඩක් මම ඒ මොහොත ඒ වෙලාව මාව සම්බන්ධ කරගත්ත මොහොතත් එක්ක අද ඇවිල්ලා තියෙන ගමන ගැන සහ අපිට සිනමා පටයකට යන්න පුළුවන් වීම ගැන ඇත්තටම සතුටු වෙනවා. ඉතින් හොඳ නිර්මාණයක් සිරසත් එක්ක එකතු වෙලා කොටු සිනමා පටයේ විදිහට හොඳ නිර්මාණයක්, උසස් නිර්මාණයක් රස විඳින්න පුළුවන්, පවුලේ හැමෝටම නරඹන්න පුළුවන්, hina වෙවි තමන්ගේ මනස රිලැක්ස් කරගෙන රිලැක්ස් එකේ අපිට බලන්න පුළුවන් ලස්සන වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එදා කසුන්ගේ කැරක්ටර් එකට චරිතයට ආදරය කරා වගේ ඉදිරියටත් අපි හිතනවා සිනමා නිර්මාණෙත් ඔයාලා කසුන් බලයි කියලා කසුන් දිහා බලයි කසුන් මොන වගේ පැත්තකට සිනමා නිර්මාණය තුල යයිද කියලා අපි ඉදිරියට කියමු. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාටම ආදරේ.